මිනිස්සෙකුට සාර්ථක පුද්ගලයෙක් වෙන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යමද? ඔයාට මොකද ඒ ගැන හිතෙන්නේ? ඉතින් මේ දවස්වල හුඟක් ප්‍රසිද්ධ චරිතයක්නේ වයිල්ඩ් කුක්බුක් කියන්නේ. එයාගේ ඉන්ටර්විව් එකක් මම පහුගිය දවසක බැලුවා. ඔයාලා සමහර විට බලන්න ඇති. එයා ඒ ඉන්ටර්විව් එකේ මෙන්න මේ විදියට කියනවා. එයාගේ අධ්‍යාපනයේ අවසන් කරේ O levels වලින්ලු. ඉතින් එයා O levels වලින් අධ්‍යාපනය අවසන් කළත් අද වෙන විට අති සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අධ්‍යාපනය අත්‍යවශ්‍යමද සාර්ථක පුද්ගලයෙක් වෙන්න? අන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එක. හරි, වයිල්ඩ් කුක්බුක්ගේ කතාවේ ඉතුරු ටික මං වත් එක කිව්වේ නෑනේ. එයා කියනවා මෙන්න මේ විදියට. එයාගේ අධ්‍යාපනය O levels වලින් අවසන් කරාලු. හැබැයි ඒ ගැන එයා එයාගේ දෙමව්පියන්ටවත් සහෝදරයන්ටවත් කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැහැ කිව්වා. ඒ වුණාට එයා අද හොඳ සාර්ථක තත්යකට පත් වෙලා තියෙනවා. හැබැයි එයා මෙන්න මේ විදිය කතාවක් කිව්වා. එයා ජීවිතේ කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නැහැලු. හැබැයි එයාගේ ජීවිතේ එකම එක දෙයක් ගැන පසුතැවෙනවලු. ඒ වෙන මොකක්වත් නෙමෙයි. එයාට එයාගේ අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න බැරි වුණ එක ගැන. ඉතින් එයා මෙන්න මේ විදියටත් කියනවා. එයාගේ ජීවිතයේ ආපස්සට යන්න අවස්ථාවක් ලැබුණොත් එයා එයාගේ ජීවිතේ කිසිම දෙයක් ආපස්සට හරව ගන්න නැහැ කිව්වා. වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ කිව්වා. හැබැයි එයා එකම එක දෙයක් වෙනස් කරගන්නවා කිව්වා. ඒ වෙන මොනවත් නෙමෙයි. එයාගේ අධ්‍යාපනය. එයාට ඕනි කිව්වා වැඩිදුර අධ්‍යාපනය ලබන්න. ඉතින් ඇත්තටම කොච්චර සාර්ථකත්වයකට පත් වුණත් අධ්‍යාපනයේ වටිනාකම දන්න කෙනා අධ්‍යාපනයේ වටිනාකම හොයාගෙන යනවා. ඉතින් වයිල්ඩ් කුක්බුක්ටත් ඒක තමයි වෙලා තියෙන්නේ. එයා කොච්චර සාර්ථකත්වයට පත් වුණත් එයාගේ හිත පසුතැවෙනවා එයාගේ අධ්‍යාපනය ගැන. කොහොම වුණත් අද වෙන විට වයිල්ඩ් කුක්බුක් කියන්නේ ගුරුවරයෙක් තමයි. මොකද දන්නවද? එයා අද මුළු ලෝකෙකටම උයන්න උගන්වනවා. ඉතින් මට හිතෙනවා එයාගේ බොඳ වෙච්ච හීනේ සැබෑ කරගන්න එයාට තාම කාලේ තියෙනවා කියලා. එයාට තාමත් අවස්ථාව තියෙනවා එයාගේ අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න. කොහොම වුණත් එයා ඒ කතාව කියනකොට මටත් ගොඩක් දුක හිතුණා. ඒක ඇත්තටම සංවේදී කාරණාවක්. ඉතින් ඒක තමයි වයිල්ඩ් කුක්බුක්ගේ කතාව. කොහොම වුණත් අපිට මේ කතාවෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. ඇත්තටම මිනිසෙක් කොච්චර සාර්ථකත්වයට පත් වුණත් එයාට ලොකු වැලියු එකක් ලැබෙනවා අධ්‍යාපනයේ. ඉතින් ඔයාට ඒ කතාවෙන්ම තේරෙනව නේද සාර්ථකත්වයේ කොච්චර තිබුණත් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි කියලා. මිනිසෙක් කොයි විදියට සාර්ථක වුණත් එයාට ඒ සාර්ථකත්වය පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. දන්නවද? අපි මොන විදියකින් සාර්ථක වුණත් අපි මොන විදියකින් මුදල් හම්බ කරත් අපි කොයි වගේ සමාජ තත්ත්වයක මොන විදිහේ හිටියත් අපිට නිසි අධ්‍යාපනයක් නැත්නම් අපිට මේ සමාජයේ ගැවසෙන්න හරි අපහසුයි. අපිට සමාජයත් එක්ක අපිට වෙනත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න හරි අමාරුයි. අපේ සාර්ථකත්වය පවත්වාගෙන යන්න හරි අපහසුයි. ඉතින් ඇත්තටම ඒකේ වටිනාකම දන්න මිනිස්සු තමයි ඒ කොච්චර සාර්ථකත්වයට ගියත් තමන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතයට ඒ කතාව ආදර්ශයක් කරගන්න. ඉතින් වයිල්ඩ් කුක්බුක් අවසානයේ මෙන්න මේ විදිහටත් කියනවා. එයා කියනවා මොන විදිහෙන් සාර්ථකත්වයට යන්න හැදුවත් මූලිකත්වය ඔයාගේ අධ්‍යාපනයට දෙන්න කියලා. ඔයාගේ අධ්‍යාපනය නිසි ලෙස හදාරලා ඔයාගේ සාර්ථකත්වය හොයාගෙන යන්න කියලා. ඉතින් ඇත්තටම ඒ කතාව ඇත්ත. අධ්‍යාපනය නැතුව හරි අමාරුයි මේ සමාජ ජීවත් වෙන්න. අපි මොන විදිහට සාර්ථකත්වයට පත් වුණත් අපි මේ සමාජයක ගනුදෙනු කරන්න ගියාම අපහසුතාවයට පත් වෙනවා හොඳ අධ්‍යාපනයක් නැත්නම්. ඒ දේවල් විතරක් නෙමෙයි අපි ජොබ් එකකට ගියත් අපි ජොබ් එකකින් ඉදිරියට යන්න අපිට ප්‍රොමෝෂන් එකක් ගන්න මේ දේවල් වලට යන්න බෑ අපිට නිසි අධ්‍යාපනයක් නැත්නම්. ඉතින් එතකොට ආපස්සට යන්න වෙනවා අපේ අධ්‍යාපනය හොයාගෙන. ඒ නිසා ඔයා ඉගෙන ගන්න කාලේ හරියට ඉගෙන ගන්න කියන්නේ අන්න ඒකයි. ඉතින් කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුණත් ඔයාගේ මොනතරම් ගැටලු තිබුණත් ඒ දේවල් ගැන වැඩි හිතන්නේ නැතුව ඔයාගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන්න. හොඳින් අධ්‍යාපනය කරන්න.
පුංචි කාලයයි අධ්‍යාපනයට ගත කරන්න තියෙන්නේ. ඉතින් ඒ අවුරුදු කිහිපය ඔයා හොඳින් ඉගෙන ගත්තොත් ඔයාගේ ඉස්සරහට තියෙන අඩිය සාර්ථකත්වය හොයාගෙන යන අඩිය දිගටම තියාගෙන යන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ හයියට ඔයාගේ වැලියු එකට ඔයාගේ අධ්‍යාපනය තියෙනවා. ඉතින් ඇත්තටම අධ්‍යාපනය කියන්නේ හරියට ඔයා සාර්ථකත්වයේ පළඳින ඔටුන්නේ වටිනාකම පෙන්වන දියමන්ති වගේ. ඉතින් ඔයා නිතරම උත්සාහ කරන්න දියමන්ති අල්ලපු ඔටුන්නක් පළඳින්න. දියමන්ති ඔබ්බපු ඔටුන්නක් පළඳුවාම ඒකේ වටිනාකම වැඩි. ඉතින් මට අද කියන්න ඕනුනේ අන්න ඒ කතාව. එහෙනම් ඉතින් මං හිතනවා ඔයාලට මගේ කතාව වැදගත් වෙන්න ඇති කියලා. ආයෙත් දවසක හම්බ වෙන්න එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.